Yo, what's up boys? Itin morning. Hama ginagawa masahir mo yung alam mga YouTube channel. Itin mamira kayo video dama Minecraft video natin sancari kira dapat tamak kaya video pero apit ka mag kaya baru na kasi mang pasti tamak kaya tayo kamu kaya wala itu pasti pati bagaimana kali mas mang record ikat video kara waga wala yan api mang dua waga please habay awas na video edit karya kung na wasani video nakabumila at para maging karamihan na yung ini hindi ada biya ni kaya natin kinaraka hindi siya na amin mabili na kayong sa subscribe ka na gilad madaka na friends happy sa mo video ay kada Yo friends, ඉතින් හැම කෙනෙක්ගම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් intro එකෙන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අද වීඩියෝ එකේ වෙන දේ දැනගන්න ඇති. ඉතින් කලින් වීඩියෝ එකක්කුත් මම කරා. ඒ වීඩියෝ එක මගේ අතින් පොඩි වැරද්දකින් delete වුණා. ඉතින් anyway ඉතින් අද අපි යන්නේ ගෙයක් හදන්න. ඉතින් එහෙනම් අපි යමු ගෙදර හදන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි අපි ෆාම් එක. මේ ෆාම් එක හැදුවට පස්සේ එක සත්තු මේකට ඇවිල්ලා කරදර කරන්න පටන් ගත්තා ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේම අර පළවෙනි එපිසෝඩ් එකේ හැමෙන් කඩාගත්ත සුගර් කේන් ටිකත් ගෙනල්ලා මම මෙතනින් ෆාම් කරා. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි අපේ වගාව. උඩින් ඉඳන් බැලුවහම මෙව තමයි පේන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මං කලින් PA බඩු හොයන්න යනකොට හම්බුණු අයන් 21කුත් මංගාව තියෙනවා. මේකක් එහෙම හදාගන්න පුළුවන් දැන්. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් මම සාමාන්‍යයෙන් කලින් එපිසෝඩ් එකේ කිව්වර ඒක දැන් නෑනේ. මම බඩු ටිකකුත් හොයාගත්තා ගෙදර හදන්න. එතකොට මේ එපිසෝඩ් එකේ ලේසි වෙන නිසා. ඉතින් ඊට පස්සේ මම බලාගෙන හිටියා අයන් ටිකක් ස්මෙල්ට් වෙනකන්. ඊට පස්සේ රෑ වීගෙන විපු නිසා බුදිය ගත්තා. ඉතින් ඊළඟ දවසේ උදේත් අයන් ටිකක් තියෙනවද කියලා බලලා අයන් ටික ඉවර වෙනකම් බලාගෙන හිටියා. හරි අවසාන එකත් හරි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන තමයි මං ගල් කැනීම් කරේ. හරිද? ගල් කැනීම් කරේ මම මෙන්න මෙතන ගල් ටික කඩාගත්තා පේනවනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේටිව් ගන්න එපා. සාමාන්‍යයෙන් රිසෝසස් එකතු කරන වීඩියෝ එක තිබ්බේ නැති වුණාම ගොඩක් දෙනෙක් කියන්නේ ක්‍රියේටිව් කියලා. ඉතින් මම ඔයාලට රිසෝසස් එකතු කරපු තැනම පෙන්නුවා. ඉතින් ඊට පස්සේ ඒ විදිහට ප්ලෑන්ක්ස් ටිකක් අරගෙන අදාගෙන ෂීල්ඩ් එකක් හදාගත්තා. ෂීල්ඩ් එකක් වගේම ආමර්ස් දෙකකුත් මට හදාගන්න පුළුවන් වුණා. ආමර්ස් දෙකක්. ඒ වගේම පිකෙක්ස් එකක් සහ ඇක්ස් එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මෙතන තමයි අපේ ගෙදර හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන මම ටිකක් මයිනින් කරගත්තා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මයිනින් කරලා ඉවරනට පස්සේ අපි ආයෙත් වීඩියෝ එකට එමු. ෆ්‍රෙන්ඩ්ස් මයිනින් කරන්න නෙමෙයි මම ඇත්තටම කියවුනේ නම් මයිනින් කරනවා කියලා. ඒවල ඇත්තටම anyway මොකක් හරි. ඉතින් ඊට පස්සේ ප්ලෑන්ක්ස් ටිකක් අරගෙන මම ගෙදර හදන වැඩේට මුල පිරුවා. කොහෙද හදන්නේ? මෙතන. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක බලන අතරතුරේ මතක් කරන්න ඕනේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. ඉතින් මට ෆ්‍රෙන්ඩ්ස් subscribers 1000 පැනලා තිබ්බට පොච්චවල් 4000 පැනලා නැහැ. ඉතින් මට monetize apply කරන්න ඕගොල්ලන්ගේ උපරිම සහයෝගය මට
දෙන්න කියලා මං මතක් කරනවා. ඉතින් ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එකට views එහෙම එනවා ටිකක් විතර අඩුයි. ඇත්තටම මේක දුකයි ඇත්තට මේකට. ඒ මොනවා වුණත් කමක් නැහැ. ඉතින් මේ වීඩියෝ එකටවත් views එයි කියලා හිතනවා. anyway ඉතින් වීඩියෝ එක බලලා like කරන්න නැතුව නම් යන්න එපා friends. දුක හිතෙනවා. හරිද? හරි. ඉතින් ඊට පස්සේ ඒ විදිහට මම ගෙදර බිත්තිය ගහගත්තා. ගෙදර බිත්තිය ගහගන්න අතරතුරේ ක්‍රීපර් මූණක් හදාගන්න පුදුම කට්ටක් ඒවා. ඒක ඇත්තටම මෝඩ වැඩක් කියලා අර මගේ පිටේ තියෙන ක්‍රීපර් මූණ ඒක බල තමයි හැදුවේ. කොහොම හරි අවසාන එක ඒකේ වගේ එල්ලන් යන එකක් හදාගත්තා. ඊළඟ එපිසෝඩ් එකේ වෙන්නන්නම්. හැබැයි ඒක මේ වෙනකොට මං ගෙදර සම්පූර්ණයෙන් හැදුවා. හරිද? ගෙදර හැදලා වීදුරු එහෙම දැම්මට පස්සේ තමයි දැක්කේ ක්‍රීපර් මූණ වීදුරු දැම්මම පේන්නේ නැහැ කියලා. anyway ඉතින් ඊට පස්සේ ගෙදරට තාප්පයක් ගහගන්න හැදුවා. ඒක පිළිවෙලක් කරා. ඊට පස්සේ තාප්පේ ගහන්න වැඩේ පටන් ගත්තා. දැන් අපේ ගෙදරට තාප්පෙකුත් තියෙනවා. තාප්පේ පොඩි තාප්පයක්. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න පඩිපෙලක් හදලා ඊළඟ දවසත් ඉවර කරලා බුදිය ගත්තා. නෝ ෆ්‍රෙන්ඩ්ස් අපි දවස් 29ක් ජීවත් වෙලා. වව් ලස්සනයි නේ 29ක් කියන්නේ. ෆ්‍රෙන්ඩ්ස් දවස් 100ක් යන්න කලින් අපිට ඩයමන්ඩ් වලට මාරු වෙන්න බැරි වෙයිද? එතන ෆ්‍රෙන්ඩ්ස් පුළුවන් වෙයි නේ. මං හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ එපිසෝඩ් එක අපි කේවින් යන වීඩියෝ එකක් නෙමෙයි එපිසෝඩ් එකක් කරමු. ඉතින් ඔයගොල්ලෝ ඒකටත් සපෝට් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට උඩ තට්ටුවත් මං හදාගත්තා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් බලන්න උඩ තට්ටුව හදන විදිය. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක තමයි අපේ ගෙදර තාම හදලා ඉවර නෑ වැඩ කටයුතු. ඊළඟ එපිසෝඩ් එක ඉවර වෙනකොට මම අනිවාර්යයෙන්ම වැඩ කටයුතු ඉවර කරන්නම්. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් අත් එපිසෝඩ් එක ගැන මොකක්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? ඉතින් ඔයාට යම් දෙයක් හිතෙනවා ඇති. ඒ දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ගෙදර ගැන මොකද හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ ලයික් එකක් දෙන්න නැත්නම් ලයික් එකක් දාන්න. තව කාට හරි බලන්න මේක ෂෙයා කරන්න. මට සබ්ස්ක්‍රයිබර්ස්ලා නෙමෙයි කොච්චර සරදා සම්පූර්ණ කරගන්න උදව් කරන්න ෆ්‍රෙන්ඩ්ස්. good bye.